හිතාගන්න බැරුව ඉන්නේ ලබන වෙසක් එකට මම පන්සලේ මොනා කරන්නද කියලා. 50000කට වැඩි පින්නතුනේ. පොරොන්දු කොල්ලෝ එන්නම් කියලා සිල් ගන්න. තරුණ මහත්තුරු අද මතුගමින් පොරොන්දු වුණා බස් අරගෙන අපි එනවා කියලා. මේ දඩ කොල්ලෝ තරුණයෝ සමහර තරුණයෝ අඬා කියන්නේ මේක මහා විශ්මිත දෙයක් වෙන්නතොනේ. මේ ධර්මයේ ආශ්චර්ය සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්මේ සුබ ලකුණු තරුණයෝ බණහඬ ගත්තාම ලේසි පහසු වෙන්නේ නැහැ ඒක. බදුල්ලෙන් බස් 15කට වැඩියෙන් පොරොන්දු වෙලා තියෙනවා. මේ සේරම ටවුන් වල ඉන්න කොල්ලෝ. එනිසා මේ ධර්මයේ ආශ්චර්ය දීප්තිමත් යුගයක මුළු රටේම එහෙම වෙනකොට වඳුරුබ විතරක් වෙනස් වෙලා බෑනේ. මම මේ කියන්නේ බස් අරන් පන්සල සිල් ගන්න එන්න කියලා නෙමෙයි හොඳේ. දැනටමත් පාලනයෙන් තොරයි. මට වැඩිපුරම ආරාධනා කරන්න එන්නේ කවුද? උදේ පාන්දර නැගිටිනකොට පන්සලේ 30ක් විතර ඉන්නවා. මං අහනවා කීයට දාවේ? 3ට විතර ආවලු. ඇයි ඒ? නැතිනම් පාන්දර 3ට කලින් පිට වෙන්නේ නැහනේ කොහෙවත්. ස්තූපෙට වෙලා ඉන්නවා. තරුණයන්ට හිතුනහම ලේසි පහසු නෑ ඒවා. පහුගිය දවස්වල රක්වානේ තරුණයෝ අය කතා කරා. සංගමේ කැදෙව්වේ මියුසිකල් ෂෝ එකකට කිව්වා. ඉවර වෙනකොට යෝජනාව කත්නෝරුවේ හාමුදුරුවන්ගේ බණක් කිව්වා. යොදාගත්තා. පින්නතුනේ සතුටු වෙන්න එපැයි. ඔය ගොඩාක් කොල්ලොන්ට තියෙන ප්‍රශ්නයක් නේ යාළුවෝ. සමහර තරුණයෝ කියනවා හාමුදුරුවනේ 7 වෙනකොට ඉන්න බෑලු. ඇයි? මොකෙක් හරි කතා කරනවලු කෑල්ලක් හම්බුණා වරෙන් කියනවලු. කොල්ලෝ හරියට ගංජා ගන්නවා. මේ පොඩි පැටව පෙතිබනෝ. මේ පොඩි කොල්ලෝ. වඳුරබ මේවා නවතින්න ඕනේ.